ආයුබෝවන් කියලා ඔයාලා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයාලට 2023 වෙනි අවුරුද්ද ඔයාලා සිතට පතන දේවල් වලට වෙන වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා මුලින්ම. මගේ channel එක රස්තා සචි YouTube channel එක. ඒක පටන් අරගෙන දාන පළවෙනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. මම ඔයාලට මුලින්ම පුංචි හැඳින්වීමක් කරන්න. මම ඔයාලට අරන් එන වීඩියෝ ගැන කිව්වොත් මම ඔයාලට app පිළිබඳ තියෙන ඕනම අප්ඩේට් ගැන ඒ වගේ ඒවැ වෙනස් වෙන කාලීන වෙනස් වෙන දේවල් ගැන මම ඔයාලට වීඩියෝ සීරීස් අරගෙන ඉන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම ෆ්‍රී රීලෝඩ් දෙන ඔයාලට ඒ වගේ මොනවා හරි යම්කිසි වාසිදායක විදිහට මට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ වීඩියෝ එකකින් ඒ වීඩියෝ එක මම ඔයාලට අනිවාර්යෙන්ම අරගෙන එනවා මගේ channel එකේ. මම ඒ විදිහට මගේ channel එකෙන් පළවෙනි වීඩියෝ එක විදිහට ඔයාලට අරන් එන්න හිතුවේ live app එකක් ගැන. මේ app එක තමයි Bigo Live කියන එක. ඔයාලා සමහරට මේ app එක Play Store එකේ දැකලා ඇති, Apple Store එකේ දැකලා ඇති. ඒත් මේක සමහරට පාවිච්චි කරලා නැතුව ඇති. අන්නේ පාවිච්චි කරලා නැති අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ මුලින්ම. ඒ වගේම මේ app එක පාවිච්චි කරලා තියෙන කට්ටිය මේ app එක කොහොමද කියලා පල්ලෙහායින් comment section එකේ comment එකක් දාන්න කියලා මම එයාගෙන් ඉල්ලනවා. අපි දැන් මුලින්ම මේ Bigo Live app එක කියන්නේ මොකක්ද කියලා ඒක ගැන මම ඔයාලට මුලින් පැහැදිලි කිරීමක් කරන්න. මේ app එකෙන් කෙරෙන්නේ ඔයාලට කම්මැලි වෙලාවක ඒ වගේම ඔයාලට ඕන වෙලාවක මේ app එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් live chat කරන්න. මේ අවස්ථාව තියෙනවා ඔයාලට ලංකාවේ අය වගේම ඔයාලා ගෙවල් අහලා පහල කට්ටිය වෙන්න පුළුවන්, ලංකාවේ ඕනම තැනක වෙන්නත් පුළුවන්. ඒ වගේම පිටරටක ඉන්න කෙනෙක් ඔයාලට අඳුර ගන්නත් පුළුවන්. ඒ කට්ටියත් එක්ක chat කරන්න පුළුවන්. ඒ වගේ වස්තු තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම තනිකඩ වෙලා ඉන්න කෙනෙකුට මේකෙන් ඔයාලට ගෑල් ළමෙක් ඒ වගේම ගෑල් ළමෙක් නම් පිරිමි ළමෙක් මේ app එකෙන් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ වීඩියෝ එකට ඔයාලට මම යන්න කලින් මුලින්ම පොඩ්ඩක් මේ app එක ගැන මම ඔයාලට හැඳින්වීමක් කරනවා කිව්වනේ. ඒකේ තව පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඔයාලා හවස 6න් පස්සේ වගේ ඔයාලා මේ app එකට යන්න. මොකද ඒ වෙලාවට තමයි හුඟක් කට්ටිය මේ app එකට ලොග් වෙන වෙලාව. එතකොට ඔයාලට හුඟක් කට්ටිය ඔයාලට අඳුර ගන්න පුළුවන්, ඒ කතා කරන්න පුළුවන් වෙයි. ඒ වගේ දේවල් තියෙයි. අපි දැන් කොහොමද මේ වීඩියෝ එක ගැන කියලා අපි දැන් කොහොමද account එක හදාගන්නේ කියලා අපි දැන් බලමු එහෙනම්. ඒ වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයාලට මේ වගේ වටිනා වීඩියෝ ඔයාලට දැනගන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න කියලා. එහෙනම් අපි කොහොමද මේ app එකේ account එකක් හදාගන්නේ, මොකද්ද මේ app එකේ තියෙන වාසි කියලා අපි වීඩියෝ එකේ ඇතුළට ගිහින් කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මේ විදිහට මගේ Play Store app එක ටච් කරනවා. ඔයාලගේ Apple Store එකක් තියෙනවා නම් Apple Store එක ටච් කරන්න. ඒකට ගිහිල්ලා මෙන්න මෙතන search bar එකේ ඔයාලා type කරන්න Bigo Live කියලා. Bigo කියලා type කරත් ඇති. ඔයාලට පේනද මෙන්න මේ විදිහට යටින් ඇවිල්ලා තියෙනවා Bigo Live කියලා. ඒකම තමයි අපි search කරන්න හදන app එකම තමයි. ඔයාලා එතනින් Bigo Live app කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට මේ app එක download කරන තැනට අරගෙන යනවා. මේ තියෙන app එක අපිට අවශ්‍ය app එක මේ app එක install කරගන්න මුලින්ම. මේකේ light app එකකුත් තියෙනවා. මම ඒක ගැන කොහොමද මම ඒක කියලා මම පාවිච්චි කරලා නැති ඉඳලා ඒක ගැන දන්නේ. මම කොහොමද ඔයාලට recommend කරන්නේ original app එකම පාවිච්චි කරන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට app එකේ rating එක තියෙනවා 4.3ක. ඒ කියන්නේ සාමාන්‍ය හොඳ rating එක. ඔයාලට බලන්න පුළුවන් මිලියන 5ක් වගේ මේක පාවිච්චි කරනවා. මේක downloads තියෙනවා මිලියන 500ක් විතර.
මේ ඇප් එක මම ඉන්ස්ටෝල් වුණාන් පස්සේ ඔයාලට ආපහු මේ වීඩියෝ එකේ ඉතුරු කොටසට එන්න. මොකද නැත්තම් ඔයාලට මේක වෙලාව යන හින්දා මේ වීඩියෝ එක තව දික් වෙන හින්දා. හරි දැන් මේ විදිහට අපේ ඇප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඕපන් කියනකොට මුලින්ම ඔයාලා ටච් කරන්න. ඔයාලට මේ ඇප් එකට සයින් අප් වෙන්න පුළුවන් Twitter එකෙන් ඔයාලගේ නැත්තම් Gmail එකෙන් නැත්තම් Facebook එකෙන් නැත්තම් මෙන්න මෙතන නම්බරයක් ඇඩ් කරලා මෙතෙන්ට මගේ නම්බරයක් ඇඩ් කරනවා. ඔයාලත් නම්බරය ඇඩ් කරලා ඉවර වෙලා මෙන්න මෙතන තියෙන next කියන බටන් එක ටච් කරන්න. ඔයාලා මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එකට අරගෙන ඉන්නේ. මෙතනින් ඔයාලට නම්බර එඩිට් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන රීසෙන්ඩ් කියන බටන් එක ටච් කරන්න. ඊටම මෙතෙන්ට කෝඩ් එක ෆිල් වෙනවා. ෆිල් වුණාන් පස්සේ ඔයාලට පාස්වර්ඩ් එක ගන්න ඉන්ටර්ෆේස් එකට තමයි ඔයාලා අරගෙන ඉන්නේ. මෙතන ඔයාලා පාස්වර්ඩ් එක ටයිප් කරන්න තියෙන්නේ. මම මේ විදිහට මගේ පාස්වර්ඩ් එක ටයිප් කරගන්නවා. මෙතන නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති විදිහට මේ පාස්වර්ඩ් එක ටයිප් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කැපිටල් සිම්පල් ඒව අදාළ වෙන්නේ නැහැ. ඔයාලට කැමති විදිහට සාමාන්‍ය විදිහට පාස්වර්ඩ් එකක් දෙන්න පුළුවන්. මම මේ විදිහට මගේ පාස්වර්ඩ් එක ඇඩ් කරලා මෙතන sign up කියන බටන් එක ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් ඔයාලා account එකට user name එකක් ඇඩ් කරන්න තියෙනවා. මම ඊට පස්සේ මේ විදිහට මගේ user name එක ටයිප් කරනවා. ඔයාලත් ඔයාලගේ user name එක ටයිප් කරලා ඉවරලා මෙතනින් ඔයාලා මේකට ටච් කරලා ඔයාලගේ ෆෝන් එකේ තියෙන ගැලරි එකට ගිහිල්ලා ඔයාලා ෆොටෝ එකක් ඔයාලට මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. මම මේ විදිහට allow දෙනවා. ඔයාලත් මේ විදිහට permission allow දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ මේ විදිහට ඔයාලා ගැලරි එකට ගිහිල්ලා ඔයාලා ෆොටෝ එකක් මේකට ඇඩ් කරන්න හරි නැත්නම් ඔයාලට ෆොටෝ එකක් ගහලා මේකට ඉවලුවේට් කරන්න පුළුවන්. මම මේ විදිහට මගේ ගැලරියට ඔයාලට ඇඩ් කරන්න පුළුවන් කියලා මම ඔයාලට යන්න ඕන හින්දා මම මේ විදිහට ගැලරියට ගියේ. මම මෙතනින් ෆොටෝ එකක් ඇඩ් කරන්නේ නැහැ. ඔයාලා ගැලරියට ගිහිල්ලා ෆොටෝ එකක් මේ විදිහට ඔයාලා ගැලරියෙන් හොයාගෙන මේ ෆොටෝ එක සිලෙක්ට් කරන්න. ඔයාලා ෆොටෝ එක සිලෙක්ට් කරලා ඉවරනම් පස්සේ ඔයාලා ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි අරගෙන ඉන්නේ. ඔයාලට මෙතනින් මේල්ද ෆ්‍රී මේල්ද කියලා දාන්න පුළුවන්. මම මේ විදිහට මේල් දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා add your birthday කියලා. මෙතනින් ඔයාලා උපන්දිනය ඇඩ් කරන්න තියෙනවා. ඔයාලා ඒක උඩ ටච් කරපුවාම මේ වගේ තැනකට තමයි අරගෙන ඉන්නේ. ඊට පස්සේ ඔයාලට මේ අවුරුද්ද උඩ ටච් කරපුවාම මේ විදිහට ඔයාලා අවුරුද්ද හදාගන්න පුළුවන්. අවුරුද්ද මම මේ විදිහට 2004 තමයි අවම අවුරුද්දක් විදිහට තියෙන්නේ. මම 2004 කෙනෙකුට ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් මාස ඇඩ් කරගන්න පුළුවන්. මෙතන දකුණු පැත්තේ තියෙන ඊතලෙ උඩ ටච් කරපුවාම ඔයාලට මෙතනින් මාසය හොයාගන්න පුළුවන්. මම මේ විදිහට මම මාසය හොයා ගන්නවා. මේ මාසේ 5 වෙනිදා කියලා මම මෙතන සිලෙක්ට් කරේ. ඊට පස්සේ ඔයාලා මාසේ අවුරුද්දේ ඔක්කොම සිලෙක්ට් කරගෙන පස්සේ ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන confirm කියන බටන් එක ටච් කරන්න. ඔයාලා මේ ඔක්කොම ෆිල් කරලා ඉවර නම් ඔයාලා මෙන්න මෙතන යට තියෙන next කියන බටන් එක ටච් කරන්න. අපි ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. ඔයාලට මෙතනින් කට්ටිය සිලෙක්ට් කරන්නත් පුළුවන්. මුලින්ම ඔයාලට එදී ඔක්කොම සිලෙක්ට් වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට අයින් කරගන්න පුළුවන්. ඔයාලා කැමති අය මෙතනින් දාලා ඔයාලා මෙන්න මෙතන කතරේ ලකුණට ඔයාලා ටච් කරලා මෙතනින් අයින් වෙන්නත් පුළුවන්. මෙතනින් කිසිම එකක් ඇඩ් නොකර. ඔයාලා මේ විදිහට ඇඩ් කරලා ඉවර නම් ඔයාලා කැමති කට්ටිය ඊට පස්සේ මෙතන ස්ටාර්ට් කෙනෙකුට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ලස්සන ඉන්ටර්ෆේස් එකක් තමයි ඉස්සෙල්ලාම එන්නේ. මම මුලින්ම මෙතන මී කියලා තියෙන එක ටච් කරනවා.
ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රොෆයිල් එක මේ විදියට. ඔයාලට ඇවිල්ලා තියෙන messenger එකකින් ඔයාලට ඇවිල්ලා තියෙන ඒවා. එතකොට මේකේ ඔක්කොම ඒ විස්තර ඔක්කොම මේකට ඇඩ් වෙලා තියෙනවා. ලයිව් කී දෙනෙක් ඉන්නවද? ඒ හැමදේම මම ඊට පස්සේ යනවා මෙන්න මෙතන තියෙන setting එකට. මේ විදිහට තමයි setting එකේ ඇතුළේ තියෙන්නේ. මම මෙතන කිසිම දෙයක් වෙනස් කරන්න යන්නේ නැහැ. මම මෙතන තියෙන community කෙනෙකුට ටච් කරනවා. ඊට පස්සේ මට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න හම්බුනේ. මේ විදිහට ෆොටෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ විදිහට මම මේ විදිහට පල්ලෙහාට යනවා. ඔයාලට මෙන්න මෙතන following කියනකට ටච් කරලත් එයාව follow කරන්න පුළුවන්. මම මෙතන heart ලකුණුවට ටච් කරනවා. මම ඔයාලට පෙන්නන්න ඕන ඉඳන් මෙතන comment ලකුණුවට ටච් කරන්න. මේ තියෙන කට්ටිය කමෙන්ට් දාපු කට්ටිය ඒවා. මම කමෙන්ට් එකක් මේ විදිහට ටයිප් කරන්නම්කෝ. මම මේ විදිහට කමෙන්ට් එකක් සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට මෙන්න මෙතන ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට මම දාපු මැසේජ් එක පෙන්නනවා. මම මෙතනින් බෑක් වෙනවා දැන්. ඔයාලට තව මේ වගේ පල්ලෙහාට ගියාම එක එක වීඩියෝස් ෆොටෝස් බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලා මේ විදිහට ටච් කරපුවාම මෙන්න මේ විදිහට රටවල් අපිට country select කරන්න පුළුවන් විදිහේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මම මෙතනින් ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්න ඕන හින්දා මම මෙතන ශ්‍රී ලංකා කියනකොට ටච් කරනවා. මේ ඔක්කොම ශ්‍රී ලංකාවේ කට්ටිය තමයි මෙතන ඉන්නේ. මේ ඇප් එකේ මේ ශ්‍රී ලංකා countries එකේ ඔයාලා සමහරට ඔයාලා දන්න ඔයාලගේ යාළුවෝ ඒ වගේ මසල්ලසියෝ එහෙමත් ඉන්න ඉඩ තියෙනවා. මේ විදිහට තමයි ශ්‍රී ලංකන් කට්ටිය පෙන්නන්නේ මට. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න මෙතන ඉන්දියා කෙනෙකුට ටච් කරනවා. මේ ඔක්කොම ඉන්දියාවේ කට්ටිය ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔක්කොම ඉන්දියාවේ කට්ටිය. ඊට පස්සේ මෙතන තියෙනවා රුසියා. මේ රුසියාවේ කට්ටිය. ඊට පස්සේ මෙතන පිලිපීන්ස්. ඊට පස්සේ ඉන්දුනීසියා කට්ටිය. මේ තින්නේ බ්‍රසීලේ. මේ කොරියන්. මේ කොරියාවේ කට්ටිය. ඔයාලට මේ විදිහට ඕනම කෙනෙක් එක්ක ඒලත් එක්ක chat කරන්න, වීඩියෝ කෝල් ගන්න, ඔයාලට ඒ වගේ දේවල් මේක කරන්න පුළුවන්. මං ආපහු community කියන එකටම ඇවිල්ලා මේ විදිහට host කියන එකේ පල්ලෙහාට යනවා. ඔයාලට මේ විදිහට තනිකඩ ඉන්න කෙනෙකුට උනත් ගෑල් ළමෙක් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මේ ඇප් එකේ. මම හිතනවා ඔයාලට මේ ඇප් එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ ඇප් එක ගැන කොහොමද හොඳ නරක ඔයාලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතන ඔයාලා යාළුවොන් අතර ඔයාලා ෂෙයා කරන්න මේක. මම ඔයාලගෙන් නැවතත් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා bell icon එක all දාන්න කියලා. එතකොට notification එකක් මාර්ගෙන් මගේ වීඩියෝ ඉක්මනටම බලන්න පුළුවන්. මම ඔයාලට මේ වගේ තව වටිනා වැදගත් කරුණු සහිත වීඩියෝ ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ලබන්නා වූ 2023 වෙනි අවුරුද්ද ඔයාලට සිතන පතන දේවල් ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.